ස්වාමීනි අපේ දිව්‍ය ආලෝකයේනි ප්‍රසාදයේ ශ්‍රී උල්පතේනි දේවි ස්වාමීනි දයාබර අපේ ස්වාමීනි වඩිනවා සෝදේ ප්‍රඥාව ඥාන ශක්තිය දේවමය සමභක්තිය ඒකාන්ත වූ මේ සම්පත්තිය අපගේ දිව්‍ය ස්වාමිනී ලෝකාරම්භයේ සිට වහන්සේ මැවූ සියල්ල මත මිනිසා ප්‍රදානියා කොට ඔහුගේ ශ්‍රමයෙන් ලෝකයේ අංග සම්පූර්ණ කිරීම මිනිස් පාප වහන්සේ විසින් කඳුන් ලැබුවෙන් අපි වහන්සේ ස්තුති කරමු. වහන්සේගේ මහිමය සඳහාද අපගේ පාපයන්ට වන්දි ගෙවීම සඳහාද වේසමාංශයෙන් වැඩ කිරීමට අපට වහන්සේ දුන් පණත පිළිගෙන අපේ වැඩපළ මගින් වහන්සේගේ සේවයට අපි කැපවන්නෙමු. සේවයේ දුෂ්කරතාව කාර්ය ගැහැට බව නොතකා වහන්සේගේ සෙනෙහය කියා නිසා ඒවා විඳ දරාගෙන අපේ වැඩ කොට සංඝ සම්පූර්ණ කාර්යක්ෂමීට කීට අප පොරොන්දු වෙමු. ඒ ස්වාමිනී වහන්සේගේ නාසරතේ වැඩපොළ වහන්සේගේ ශ්‍රමෙන් ආ දාහණය පරිශුද්ධ කලාක් මේ අපගේ වැඩ කරන ස්ථානය මේ පානීය ජල උත්පාදනය කරන මේ කම්මල ස්ථානයේද ක්‍රිස්තියානි විශ්වාස දයාවෙන් යුක්තව කුච්චකර හැඟීමක සාමිසින් විවසීමේ සමාදානයේ පරිශුද්ධවත් කිරීමට ආශිර්වාද කිරීමට වරම් දුන බැනව. ආත්මික ශාරීරික සීලවන්තුන්ගේ අපරක ගැනීමට වහන්සේ සුරුදු කැමැතට පාලනු බැනව. ග්‍රාහකතුලාගේ මනපතින් ඉවත් කළ බැනව. දේව ස්වාමිනේ මේ ස්ථානයේදී අපගේ මුළු ජීවිතය අපගේ වැඩපොළ මගේ වහන්සේ සේවය කර වහන්සේගේ ස්වාන්ත සේවකයන්ට වහන්සේ සූදානම් කර රාජ්‍ය විපාක ලබන සලස්ව බැනව. මේකද අපගේ ස්වාමීන් වහන්සේ ස්වාංශය සාමපත ලැබේවා. ආමේන්. දයා ප්‍රපියාණනි අපගේ දිව්‍ය ප්‍රතු ප්‍රයාගන්න සඳහාද අප කරන මේ වැඩ කටයුතු වලදී උපකරණ ගන්නා මේ යන්ත්‍රෝපකරණ ආශිර්වාද කළ මැනව. මේ ඒ මගින් අප වැඩ කටයුතු ක්‍රියාශීලව කාර්යක්ෂම ඉටුකොට වහන්සේගේ ජනයාට සේවය කිරීමට පීඨුව මැනව. හිතයි තියෙනවා ඒ ගම්මානක මේ වගේම ලොකු ඇතුළක පාදත් වැඩ කරන්නේ. එතකොට මේ නෙදර්ලන්තේ ඉඳලා ආපු ස්වාමි කෙනෙක් ඔය ඉන්නේ. ඉතින් මේ පාද තමයි මේ පාදගේ යාළුවෝ මේ මීසමේ තමයි මම මේ ප්‍රශ්නේ කියපුවාම මේ වැඩේට අපිට උදව් කළේ. පාද මූලිකත්වයේ ගත්ත අරගෙන මේ දේ අපිට මේ ආකාරයට ලබා ගන්නට හම්බ වුණේ. ඉතින් ඒකේ කරද්දි ඉන්න ගැනීම හිටියේ නමුත් එන්නම අපහසුයි කියන දේ කිව්වා. ඒ නිසා